අනුරාධපුරයේ නිශ්ශබ්ද උදෑසනක මීදුම් අතරින් හෙමින් හෙමින් දිදුලන සුදු පැහැති මහා සෑයක් පෙනේ. ඒ රුවන්වැලි සෑයයි. ශ්‍රද්ධාවේ ජීවමාන සංකේතය. මේ සෑය ඉදි කළේ ධර්මයට දිවි කැප කළ රජෙක්. ඒ තමයි දුටුගැමුණු මහරජතුමා. ඔහුගේ සිහිනේ උනේ බුදුන් වහන්සේගේ ශරීර ධාතු සදාපාලික ගෞරවයෙන් ලෝකයට තබා ගැනීමයි. ලංකා දිවයින පුරා විවිධ ස්ථානවල ධාතුන් වහන්සේලා සුරක්ෂිතව තිබුණා. ගිරි පර්වතවලට රහසිගත දේවාලවල පවා නාගලෝකය ජලයට යටින් දිදුලන රන්නාලෝකයෙන් පිරි අද්භූත රාජධානියක්. එහි නාගයන් බුදුන් වහන්සේට අතිශය භක්තිමත් වූවෝ. එම ලෝකයේ රජු වූ නාගරාජ සුරක්ෂිතව තබාගෙන සිටියේ පූජනීය ධාතු කොටසක්. දුටුගැමුණු රජතුමාගේ අසමසම ශ්‍රද්ධාව නාගලෝකයේද කම්පා කළා. එදා ධාතු නිදානයට පෙර රාත්‍රියේ නාගරාජු මනුෂ්‍ය ලෝකයට පැමිණියායයි ජනප්‍රවාද කියයි. මෙම සෑය සදාකාලිකව රැකෙයි. නාගලෝකය එය ආරක්ෂා කරයි. ධාතු නිදන් කරන මොහොතේ අහස දිදුලලා දේව සංගීතය ඇසුණා. දෙවියන් බ්‍රහ්මයන් නාගයන් අදුෂ්‍යව පැමිණ සෑය වටා ආශීර්වාද කළා. අදත්ත රුවන්වැලි සෑය ඉදිරිපිට නිහතමානීව නමස්කාර කරන විට හදවත තුල උණුසුම් වන භක්තිය ඒ නාගලෝකයේ සදාකාලික රහසයි.